සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාට. අද අපි බලන්න යන්නේ කොන්සෙප්ෂන් සීරීස් එකේ 15 වෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් සෙරස්ටෝස් පේජ් එක ඩිසයින් පාර්ට් එක. ඒ බලමු මුලින්ම අපේ සෙරස්ටෝ ඩිසයින් පාර්ට් එක. මුලින්ම අපේ වෙබ්සයිට් එක ලොග් වෙලා යමු. මේ ආකාරයට අපි වෙබ්සයිට් එකට ආවම මෙතන බලන්න පුළුවන් මගේ හෝම් පේජ් එක. මෙතනින් අපේ ඩ්‍රොප් ඩවුන් එකේ මට පුළුවන් මේ ආකාරයට අපේ සෙලර් ස්ටෝර් එකට යන්න. එතන my products කියලා තියෙනවා සෙලර් ස්ටෝර් එක. මෙතන තමයි මගේ account එකෙන් මේ page එක home page එකට add කරලා තියෙන product ටික view වෙන්නේ. ඉතින් අපි බලමු මේකේ design part එක අද කොහොමද මම මෙතන design එක හදාන්න තියෙන්නේ කියලා. ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් මුලින්ම මම මෙතන header එකක් වගේ එකක් දාන්න තියෙනවා. මගේ profile image එක, ඒ වගේම මගේ first name එක last name එක සහ මගේ email එක මෙතන view වෙනවා මම දැන් තියෙනවා. ඊට පස්සේ මේ page එකේ title එක my products කියලා මෙතන view වෙනවා. සහ මෙතන add product කියලා button එකක් තියෙනවා. අපි ඒක ගැන කලින් video එකේ කතා කරා. ඊළඟට මෙතනින් මම මගේ body එක හදන් තියෙන page එකේ මේ ආකාරයට sort product කියලා. සහ මෙතන search එකක් දාලා සහ search icon එක මෙතන use කරලා තියෙන්නේ. ඊළඟට මෙතන active time කියලා radio button දෙයක් මේ ආකාරයට use කරලා තියෙන්නේ. ඊළඟට by quantity කියලා මෙතන ආයෙ මම sort කරන් තියෙනවා high to low, low to high කියලා radio button දෙයක් දාගෙන. ඊළඟට මෙතන by condition කියලා මෙතන මම දාන් තියෙනවා radio button දෙයක් brand new use කියලා. ඊළඟට මෙතන මම මේවා select කරලා sort කරන්න මම දාන් තියෙන්නේ මේ ආකාරයට. මේ ආකාරයට අපි මේ sort one එක click කරා මෙතන sort search එකක් දාගෙන එකෙන් අපට sort වෙනවා කොහොමද මේ අපේ page එක sort වෙනවා මේකේ තියෙන විදිහට. ඊළඟට මෙතන clear button එකක් තියෙනවා. ඒ clear button එක click කරාම අපේ sorting එක cancel වෙලා ආවව මුල් view එකට එනවා. ඒ වගේම මෙතන මගේ products ටික add වෙලා තියෙන්නේ. product වල image එක, product වල image, ඊළඟට product වල title එක, product වල prices එක, quantity එක. මේ product එක තාමත් active තත්ත්වයේ තියනවාද නැත්නම් මේ seller ට මේක deactivate කරන්න ඕනේද කියන button එකක් මෙතන දාලා තියෙනවා. මේවා මම දාන් තියෙන්නේ bootstrap card එකක් use කරලා මම ඒක ගැන design එකේදී explain කරන්න තවදුරටත්. ඒ වගේම මෙතන අපිට seller ට පුළුවන් මේ ආකාරයට මෙතන active deactive button එක click කරලා මේ product එක තවදුරටත් active තත්ත්වයේද deactive තත්ත්වයේද පවත්වා ගන්න කියලා තීරණය කරන්න මේ ආකාරයට. සහ මෙතන pagination part එකක් තියෙන්නේ මේ ආකාරයට. මේ ආකාරයට මගේ pagination part එකක් තියෙනවා. ඒ වගේ මේ සම්පූර්ණ මේ ඩිසයින් එක හදන් තියෙන්නේ responsive විදියට. ඔයාලට බලා ගන්න පුළුවන් මොන විදිහේ ඩිසයින් එක device එකකින් log වුණත් මේ ආකාරයට මේ page එක responsive වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට device එක අනුව මේකේ responsive එක වෙනස් වෙනවා මේ ආකාරයට. ඒ බලමු මේ ආකාරයට responsive සහ මේ body parts මම add කරන් තියෙන්නේ කොහොමද කියලා මගේ design එකට. ඉතින් මේ තියෙන වගේ අපේ my products design එකේ design part එක. මෙතන මම මුලින්ම design එක ගත්තොත් header එකේ මම දාන් තියෙනවා head එකට මගේ මේ icon එක සහ title එක මේ ආකාරයට වලට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන අපේ style අපේ design එකේ style part එකට අදාළ link ටික මේ අක්කර මම මෙතන link කරන් තියෙන්නේ bootstrap සහ cd.style.css කියන එක. සහ මෙතන මම මගේ icon logo එක දාන් තියෙන්නේ මෙතන ඔයාලා කලින් දැක්කා වගේ මේ ආකාරයට. ඊළඟට මගේ body එකේ මම දාන් තියෙනවා background color එක මේ ආකාරයට white වගේ එකක්. එනවා මෙතන content fluid එකක් දාලා bootstrap grid system එක ඇතුලේ තමයි මම මේ මගේ ඉතුරු components ටික හදන් තියෙන්නේ මේ ආකාරයට. මුලින්ම හදලා තියෙන්නේ මම ඔයාලට පේනවා header area එක. මේ තියෙන මම කිව්ව header area එක මේ ආකාරයට blue background එක තියෙන්නේ මගේ header area එක මම හදාගත්තා. header area එකේ මම මුලින්ම හදන් තියෙන්නේ
ඉමේජ් එකක් view වෙන්න. ඒ කියන්නේ අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක view වෙන්න මේ ආකාරයට මේ තියෙන ප්‍රොෆයිල් ඉමේජ් එක view වෙන්න තමයි මම හදන් තියෙන්නේ. දැන් නම් මම ඒක ඩේටාබේස් එක හරහා ලෝඩ් කරලා තියෙන්නේ. අපේ ප්‍රොඩක්ට් ඒ ප්‍රොසෙස් එක ගැන අපි මේකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එකේදී කතා කරමු. දැන් ඩිසයින් එකේදී මම මෙතන මේ ආකාරයට තමයි ඩිසයින් කරන් තියෙන්නේ. මෙතන මම rounded circle කියලා දාලා තියෙනවා. එතකොට අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක මේ ආකාරයට circle වෙනවා. සාධන මං ඉමේජ් එකක් අපේ නැත්නම් ඩිෆෝල්ට් ඉමේජ් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒකත් rounded circle තමයි දාලා තියෙන්නේ. ඊළඟට මම දාන් තියෙන අපේ first name එකයි last name එකයි මෙතන view වෙන්න. text එක white මේ විදිහට දාන් තියෙනවා. මෙතන responsive විදිහට මම දාන් තියෙනවා ඒ ටික. ඊළඟට මම my product කියන title එක header 1 class එකක් ඇතුලේ මේ ආකාරයට දාන් තියෙනවා. ඊළඟට මම දාන් තියෙන මෙතන add product button එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මෙතන මම දාන් තියෙනවා add product button එක. එතනින් තමයි අපි මම කලින් වීඩියෝ එකේ කතා කර product add කරන page එකට user වරන් යන්නේ ඒ add product button එකෙන්. ඒ දිහා තමයි මගේ header part එක මම හදන් තියෙන්නේ මගේ page එකේ. ඊළඟට මම අපේ body එක කොහොමද හදන් තියෙන්නේ කියලා. මම මේ body එක හදන් කියනවා කොටස් දෙකකට එකක් short එකට නැත්නම් filter එකට අපේ ඊළඟට අපේ product add කරන part එකට තමයි ඉතුරු එක මම හදන් තියෙන්නේ මගේ body එක කොටස් දෙකකට එහෙම තමයි වෙන් කරන් තියෙන්නේ filter එකේ title එක මම දාන් තියෙනවා මේ ආකාරයට ඔයාලට බලා ගන්න ඕන short products කියලා ඒක දාලා තියෙන්නේ form label එකක් ඇතුලේ ඊට පස්සේ මම search එකක් දාලා තියෙනවා කලින් දැක්ක වගේ මේ තියෙන මම දාලා තියෙන search එක search එක දාලා තියෙනවා මේ ආකාරයට search එක මම දාලා තියෙන්නේ type එක text එකක් යටතේ placeholder එකක් දාලා එතන මම දාලා තියෙන type කරලා තියෙන search කියලා. ඒ placeholder එකේ ඇතුලේ අපි දාන දේවල් මෙතන ඔයාලට view වෙනවා මේ ආකාරයට search කියලා මේ view වෙනවා මෙතන දාලා තියෙන්නේ search එක මම මෙතන type කරන් තියෙන හින්දා අපි එතන user යම් product එකක් enter search කරනකම් එතන view වෙනවා මේ search නම් placeholder එකේ දාලා තියෙන එක. එනම search icon එකක් දාලා තියෙන bootstrap ලගේ placeholder එක ඉස්සරයි මේ ආකාරයට bi search කියලා ඒ විදිහට මම active time මෙතන active time කියන එක මේ ආකාරයට මෙතන දාන් තියෙන home label එක දාලා ඔයාලට බලන්න ඒ වගේම මෙතන මම මේ HR කියලා දාලා තියෙන්නේ මේ active time එක වෙන් කරන මේ line එක ඒකේ pixel ගන්න මම දීලා තියෙන percentage අගයක් විදිහට ඒකේ width එක ඊළඟම දාලා තියෙන්නේ මෙතන radio button දෙයක් new to oldest to newest කියලා ඒවා මම දාලා තියෙන radio type එක radio විදිහට ඒ විදිහට මම දැන් form label එකක් දාලා තියෙන by quantity කියන එක ඒකත් මම මෙතන HR tag එකක් දාලා අර වගේ line එකක් දාලා ඊට පස්සේ radio button දෙයක් දාලා තිනවා මේ ආකාරයට high to low සහ low to high කියලා ඒ විදිහට by condition එකක් form label එකක් ඇතුලේ දාලා HR tag එකකින් අර line එක දාලා වෙන් කරා මේ ආකාරයට brand new හා use කියලා radio button දෙකක් දාන් තියෙනවා ඊළඟ මම පෙන්වුවාට මේ short සහ clear කියන button දෙක මෙතන මම දාන් තියෙනවා මේ ආකාරයට සායවා මම මෙතන BTN success කියලා තියෙන එකෙන් green පාටටත් BTN primary කියලා දාලා තියෙන හින්දා මේ ආකාරයට clear කියන එක blue වලිනුත් පෙන්නුම් view වෙනවා ඊළඟට අපේ product part එක තමයි ඊළඟට තියෙන ඒ filter part එක තමයි එහෙම තමයි දැන් තියෙන්නේ මම ඊළඟ product part එක මෙතනදී මම bootstrap ලගේ card තමයි use කරලා තියෙන්නේ මම ඔයාලට ඒක පෙන්වන්න bootstrap ලගේ site එකෙන් මෙතෙන්ට ගියාම තියෙනවා මෙතන bootstrap ලගේ card ඉතින් මම මෙතනදී මෙන්න මේ horizontal කියන card එක තමයි මෙතන use කරලා තියෙන්නේ මේ අකට මම ඒකේ copy කරලා ඊට පස්සේ මම මෙතන දැන් database එක කරා load කරලා තියෙන තමයි ඒකේ මම ඒක ගැන ඉස්සරහට කතා කරන්න දැන් මෙහෙම තමයි ඒකේ view එක නැත්තම් design එක මම හදන් තියෙන්නේ මෙතන තියෙනවා මම දාගත්ත
කාඩ් එකේ මේ ආකාරයට ප්‍රයිස් එක පෙන්නන එකේ ඩිසයින් එක මේ ආකාරයට මම හදන් තියෙන්නේ. ඒවා මැද්දේ මම ඩේටාබේස් එකේ ඩීටේල්ස් ඉකෝ කරලා තියෙනවා. එහෙනම් අපේ ඇත්ත ප්‍රයිස් තමයි මෙතන ඇත්තම තියෙන්නේ මම. ඊළඟ වීඩියෝ එක ගැන තව කතා කරන්න. එහෙනම් මෙතන ඇක්ටිව් වයි ඉන්ඇක්ටිව් සෙක්ෂන් කියලා දාලා තියෙන අපේ සෙලර්ට පුළුවන් මේ ආකාරයට මේ බටන් එක දාලා මේ ආකාරයට බටන් එකක් දාලා සිලෙක්ට් බටන් එකක් දාලා මේ ආකාරයට චෙක් කරගන්න ඒක ඩිඇක්ටිවේට්ද ඇක්ටිවේට්ද කියලා. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. මේ ආකාරයට ෆෝම් චෙක් ලේබල් කියලා දාලා තියෙන මේ බටන් එක. ඒ විදිහම ඉන්ඇක්ටිව් එකට තමයි දාලා තියෙන්නේ ඒක. ඊළඟට තමයි බටන් එකක් දාලා තියෙන්නේ මෙතන අප්ඩේට් කියලා කාඩ් එකේ මේ තියෙන අප්ඩේට් බටන් එක. මේක දුන්නාම අපිට පුළුවන් මම ඔයාලට කලින් වීඩියෝ කතා කරාගේ අප්ඩේට් බටන් අප්ඩේට් පේජ් එකට යනවා. මම මේක ගැන කලින් කතා කරා. ඊළඟට අපි ඩිසයින් එක ඒ විදිහට තමයි ඩිසයින් එකත් හදන් තියෙන්නේ මේකේ. ඒකත් මම BTN success කියලා දාලා තියෙන්නේ. එහෙනම් ඒක green පාටින් view වෙනවා අපට. ඊළඟට මම මෙතන මේ විදිහට තමයි මෙතන for loop එකක් දාලා ඒක for loop එක ඇතුලේ ඒ කාඩ් එක දාලා තියෙනවා. ඒකට අපේ database එකේ තියෙන product ප්‍රමාණය අනුව එතන for loop එක loop වෙනවා. ඊළඟට මෙතන මම දාලා තියෙන pagination part එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් මම ගන්න bootstrap plugin. මෙතන මම මේක database එක හරහා load කරන් තියෙන්නේ. අපි මේ තවදුරටත් මේ ගැන ඊළඟ වීඩියෝ එකක් කතා කරමු. ඊළඟට මේ ආකාරයට මම හදන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අතන අපේ user කෙනෙක් user log කරලා නැත්නම් මේ ආකාරයට home page එකට ආයෙ load වෙන්න මේ ආකාරයට හදලා තියෙනවා. ඔයාලට මම ඒක view පෙන්නන්න. අපි log කරලා නැත්නම් sign in කරලා නැත්නම් අපි ඔය ගෙලිම home page එකට යනවා. අපිට add product button එක add product එක නැත්නම් අපි my selling කියන එකට යන්න බෑ. මේ ආකාරයට මේ අපි home page එකට යනවා sign in වෙන්න කියලා. අපි sign in වෙලා ගියාම මේක අවුලක් නෑ. ඉතින් අපි කලින් කතා කරා වගේම. ඉතින් අපි මේකේ process එක ගැන ඉස්සරහදී කතා කරමු. එතකන් ඔයාලට සුබ දවසක්.